අපි යාඥා කරමු. ආදරවන්ත දෙවියනි, සමහර මනුෂ්‍යයන් තමාගේ ජීවිතයත් ආත්මයත් වැරදි අර්ථාර මත කැප කරන නිසා ඔවුන්ගේ ජීවිතයේ සිරවී සිටිනවා. ස්වාමීන් වහන්සේ වහන්සේගේ බලවත් හස්තය තබා එම අර්ථාර කඩා බිඳදමා ඒ බැඳීම් වලින් මනුෂ්‍යව නිදහස් කරන මෙන් යාඥා කරනවා. සමහර මනුෂ්‍යයන් තවත් මනුෂ්‍යයන්ගේ විනාශයටත් ඔහුගේ අසාර්ථකත්වයටත් එක් පූජාසන මත කර තිබෙන්නා වූ යාග පූජා වචන බන්ධන ඔබ වහන්සේගේ ශුද්ධ වූ අල්තාරය වන කුරුසිය මත ශාපයන් කැඩී යනවා, බන්ධන කැඩී යනවා. එම පුද්ගලයා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආධාර මත ගෙනවි තබනවා. ඔව්ව ඒ බන්ධන වලින් නිදහස් කර. එසේම ස්වාමිනි, මනුෂ්‍ය ඉක්මන් පිළිතුරු ලබන පිණිසත් ඉක්මන් දියුණුව ලබන පිණිසත් නොදැනුවත්ම කමින් සාතන්ගේ උගුලට හසු වී ඔවුන් සාතන්ගේ පූජාසන මත කැප කර නිසා ඔහුගේ ජීවිතයේ මනුස්ස ආත්මය අපිලිවෙල ලෙස හිරවී සිටින්නාවන් ගැන යාඥා කරන ඔබ වහන්සේගේ බලවත් ශුද්ධ වූ හස්තය ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ රුධිරේ ගලා යන්න සලස්වන්නේ පූජාසන සෑම දෙයක්ම කඩන්න ස්වාමීන් වහන්සේ. සමහර මනුෂ්‍යයන් තම වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය තුළ අගයන පුද්ගලයන් මත තමාගේ ජීවිතය ආධාරයක් බවට පත්කර ඔවුන්ගේ සිතුම් පැතුම් වලට ඔවුන් නතු වෙලා ස්වාමීනි අනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ රුධිරය කරුණු කොට අපගේ එකම අල්තාරය හා සියල්ලට වඩා උතුම් අල්තාරය වන්නේ කුරුසියයි. ස්වාමීනි, යක්ෂයාගේ බැඳීම්ද ලෝකයක ආකාරයේ බැඳීම්ද සෑම දෙයක්ම නිදහස් කරන්නේ කුරුසියයි. ආමේන්.